සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරමු හච් කම්පැනියෙන් හඳුන්වලා දුන්න අවුරුද්දේ පැකේජ් සම්බන්ධ. ඒ කියන්නේ දින 360 පැකේජ් සම්බන්ධව. මුල්ම පැකේජ් එක තියෙනවා 2499 වටිනාකම් වෙන මේ පැකේජ් එකේ. මේ පැකේජ් එක දින 360ක් වළංගු වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් සඳහා වළංගු වෙනවා. මේ පැකේජ් එකේදී ඔයාලට GB 120ක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට විනාඩි 6000ක් හම්බ වෙනවා. මෙතනදී ඔයාලට මාසෙට දෙන්නේ GB 10යි. ඒ වගේ ඔයාලට මාස 12ක් ලබා දෙනවා මේ GB 10. ඒ වගේම ඔයාලට සෝෂල් මීඩියා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අන්ලිමිටඩ් භාවිත කරන්න පුළුවන් WhatsApp පමණක් සෝෂල් මීඩියා. ඒ වගේම ඔයාලට හම්බෙන මේ විනාඩි 60000 ඒක හම්බෙන්නේ ඔයාලට මාසෙට විනාඩි 500යි. ඒ වගේම ඔයාලට මාස 12ක් මේ විනාඩි 500 හම්බ වෙනවා. ඒ වගේම මෙයා ළඟ මේ data rolling පහසුකම තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ මාසේ GB 10 use කරනවා. ඊට පස්සේ ඔයාගේ GB 5ක් එකතු වෙනවා. ඒ කියන්නේ ඉතිරි වෙනවා. ඒ පහ ඔයා ලබන මාසේ 10ත් එක්ක GB 15ක් දක්වා වැඩිනවා. ඒ කියන්නේ ඔයාගේ GB expire වෙන්නේ නැහැ. ඔයාලගේ ඉතුරු වෙන ගාන ලබන මාසේ පැකේජ් එකට ඇඩ් වෙනවා. ලබන මාසේ GB ගානට ඇඩ් වෙනවා. ඒක ලොකු වාසියක්. ඒ වගේම මෙයාලා කියනවා ඔයාලා data rolling පහසුකම තියෙන GB 30 දක්වා පමණයිලු. ඒ කියන්නේ ඒ වගේම voice තියෙනවා. මේ කට්ටිය කියන voice ඔයාලට මාස දෙකක voice එකතු කරලා භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට විනාඩි 1000ක් දක්වා ඔයාලට අර data rolling පහසුකම වගේ ඔයාලට voice එකතු කරන්න පුළුවන්. විනාඩි 1000ක් දක්වා එකතු කරලා ඔයාලට use කරන්න පුළුවන්. මේ පැකේජ් එක ඇක්ටිව් කරලා මම කලින් කිව්වා වගේ ඔයා 2499ක් රීලෝඩ් කරන්න නැත්නම් self care app එකෙන් ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක තියෙනවා මෙයාලගේ ඒකක් දින 360ක් වෙන්නේ අවුරුද්දක කාල සීමාවක් වෙන්නේ. මේ පැකේජ් එක 8999ක් වෙන්නේ. මේකෙදි ඔයාලට GB 360ක් හම්බෙනේ වගේම unlimited social media දෙනවා. ඊළඟට unlimited අපට ලබා දෙනවා any network call. ඒ කියන්නේ ඕනම ජාලයකට ඔයාලට කෝල් ලබා ගන්න පුළුවන් unlimited. මේ කට්ටියගේ තර විදිහ තමයි මාසෙට හම්බෙන්නේ GB 30යි. ඒ වගේ ඔයාලට මාස 12ක් හම්බ වෙනවා. ඒ වගේම social media app 9ක් සඳහා මේ කට්ටිය unlimited අපට data ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට WhatsApp, Facebook, Messenger, TikTok ඔය වගේ app සඳහා ඔයාලට unlimited use කරන්න පුළුවන්. ඒ වගේම මේ කට්ටිය කියනවා unlimited call දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් පුරාට ඔයාට කිසිසේ unlimited call ලබා ගන්න පුළුවන්. මේකෙදිත් ඔයාලට data rolling පහසුකම තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ GB 30ක් දෙන මාසෙට ඒ GB 30න් ඔයාලට GB 10ක් එක්ක වුණොත් ලබන මාස 30ත් එක්ක 40ක් දක්වා එකතු වෙනවා. මේකට කියලා තියෙනවා data rolling පහසුකම දෙන්නේ GB 60ක් දක්වා පමණයි කියලා. ඒක නිසා මේ පැකේජ් එකත් ඇක්ටිව් කරන 8999ක් ඔයාගේ ෆෝන් එකට ඔයා රීලෝඩ් කරන්න. එතකොට මේක ඔටෝමැටිකලි ඇක්ටිව් වෙනවා. ඊළඟ පැකේජ් එක තියෙනවා 14999 පැකේජ් එක. මේ පැකේජ් එක දින 360ක් වෙන්නේ. කියන්නේ අවුරුද්ද කාලයක් වෙන්නේ. මෙතනදී අපට unlimited දෙනවා data. ඒ කියන්නේ non stop data දෙනවා කියලා මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම unlimited voice call දෙනවා කියලා ලබා දෙනවා. ඒ කියන්නේ ඕනම ජාලයකට කතා කරන්න unlimited voice call මේ කට්ටිය ලබා දීලා තියෙනවා. මෙතනදී යාළුවනේ මේ කට්ටිය කියලා නෑ මේකේ GB ගානක් තියෙනවා කියලා. නමුත් යාළුවනේ හච් app එකේ පෙන්නනවා GB 60න් මාසෙට දෙනවා මේ කට්ටිය GB 60ක ලිමිට් එකක්. ඒ ලිමිට් එක පැනනම් පස්සේ ඔයාගේ data ලිමිට් වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ස්ලෝ වීමක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ කට්ටිය මාසෙන් මාසෙට දෙන්නේ අපට GB 60ක ලිමිට් එකක්. මේ පැකේජ් එක unlimited කියලා තියෙන නමුත් මේ කට්ටිය කියනවා GB 60 පැන්නොත් මාසෙට කලින් ඔයාලගේ data slow වීමක් වෙනවා කියලා මේ කට්ටිය සඳහන් කරනවා. ඒක කොහොම slow වේද කියලා අපිට කියන්න බෑ. මොකද ඔයාලා දන්න මේ වෙනකොට හච් එකේ ගොඩක් අපට කරදරකාරී බවක් තියෙනවා. ඒ කියන්නේ හවස 6 ඉඳලා රෑ 12 දක්වා අපට data භාවිත කරන්න බෑ. ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්නත් එක්ක යාළුවනේ මේ කට්ටිය මොන වගේ ක්‍රියාමාර්ග ගනිද්ද දන්නේ. මේ 14999 පැකේජ් එක මම ඇක්ටිව් කරා.
මේ කට්ටිය පළවෙනි මාසේ අපට හොඳට කනෙක්ෂන් එක ලබා දෙනවා. එතනින් පස්සේ දෙවෙනි මාසේ ඉඳලා මේ කට්ටිය ක්ලික් එකට සම්බන්ධ කරනවා. එතකොට යාළුවනේ ඔයාලට HD වීඩියෝ බලන්න බැරි හැකියාවක් එනවා. ඒක මට වුණා. ඒක නිසා ඔයාලා මේ පැකේජ් ගන්න පොඩ්ඩක් කම්පැනි එක කතා කරලා හරියට පැකේජ් එකක් ගන්න. මොකද ඔයා සල්ලි යොදවනවා මහන්සියෙන් උපයන සල්ලි යොදවන්නේ අවුරුද්දක් සඳහා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා කම්පැනි කතා කරලා ඔයාට සැටිස් නම් මේ පැකේජ් ඇක්ටිව් කරන්න. ඔයාලට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි හච් වල මේ දවස්වල නෙට්වර්ක් වල ගැටලුවක් තියෙනවා. හවස 6 ඉඳලා රෑ 11 12 වෙනකම් නෙට්වර්ක් ගොඩක් ස්ලෝ තත්ත්වයේ තියෙන අපිට වැඩක් කරගන්න බැරි තත්ත්වයක තියෙන්නේ. මචාල්නේ හස්සින් භාවිතා කරන මම කම්පැනි එක කතා කරා. ඊට පස්සේ ඒ කට්ටිය මේකට කිසිම සොලියුෂන් එකක් දුන්නේ නැහැ. ඒක නිසා ඔයාලා පැකේජ් එකක් භාවිතා කරනවා නම් නැත්නම් පැකේජ් එකක් මිලදී ගන්න අනිවාර්යෙන්ම ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. දවල්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. Mbps 50 60 70 දක්වා හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඊළඟට අප්ලෝඩ් ස්පීඩ් එකක් 30ක් 35ක් වගේ අපට බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා පැකේජ් එකක් ගන්නවා අනිවාර්යෙන්ම මේ විශේෂයෙන් අවුරුද්ද පැකේජ් ගන්නවා ඔයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉදිරි කාලේ තමයි ඔයා මේ පැකේජ් එක ඇක්ටිව් කරලා දවස් 7ක් ඇතුළත ඔයා සැටිස් වන්නේ නැත්නම් පැකේජ් එක සම්බන්ධ ඔයාලට රිපන් රික්වෙස්ට් එකක් ඉල්ලන්න පුළුවන්. එතකොට ඔයාලට වෙන data package එකක් නෙමෙයි ඔයාගේ බැංකුවටම සල්ලි ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ 2400 පැකේජ් එකක් ඔයා ඇක්ටිව් කරලා ඔයා සැටිස් නැත්නම් පැකේජ් එක ගැන ඔයා කම්ප්ලේන් එකක් දාන්න කතා කරලා 1788ට ඊට පස්සේ මේ කට්ටිය අපේ සල්ලි බැංකුවට අරන් දෙනවා. ඒ වගේ තමයි 8990 පැකේජ් එකට පුළුවන් 14990 පැකේජ් එකටත් මේ පැකේජ් තුනටම ඔයාලට දවස් 7ක් ඇතුළත රිපන් රික්වෙස්ට් එකක් යොමු කරලා ඔයාගේ බැංක් එකටම සල්ලි ගන්න පුළුවන්. ඔයා මේ පැකේජ් එක ගැන සැටිස් නැත්නම් මේ කට්ටිය කියනවා GB 10ක් 20ක් යූස් කරලා තිබ්බොත් සල්ලි දෙනවා කියලා. සල්ලි ගැන ගැටලුවක් නැහැ. ඒක දවසක් යන මාසෙක දෙක ඊට පස්සේ මේ කට්ටිය සල්ලි ලබා දෙනවා. ඔයා මේ පැකේජ් ගැන සැටිස් නැතිනම් ඔයා රෙකමන්ඩ් කරන්න බෝල මේ පැකේජ් මට අවුලන්නේ. හැබැයි ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 14990 පැකේජ් එකේ අර මාසයක් ඉවරලා මේ කට්ටිය ක්ලික් ඇප් එකට අපේ පැකේජ් එක හරවනවා. හැබැයි පළවෙනි මාස දෙන්නේ හොස්පොට් කියලා ලබා දෙන්නේ. ඊට පස්සේ තමයි ට්‍රිප් පැකේජ් එකට හරවන්නේ. ඒ ගැන සැලකිලිමත් වන්න. අන්තිමේ තමයි මේ පැකේජ් ගැන ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා මගේ WhatsApp නම්බර් එක දාලා දෙනවා. ඒකට ඔයාලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ඔයාලගේ ප්‍රශ්නට උත්තරයක් ලබා දෙන්නම්. ඒක නිසා ඒකත් කියන ගමන් එහෙනම් අදට අපි වීඩියෝ එක හමාර කරනවා. නැවතත් හොඳ වීඩියෝ එකක් අරගෙන එන ගමන් අදට අපි ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.